අයිබෝවන් වාසනාවන්ත අනාගතයක් හැමෝටම උදා වේවා. මම මේ ඔයාලට කතා කරන්නේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. මේ ලස්සන ආයතනේ වන් ලස්සන. ඉතින් මම අද මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආවේ මේ පළාත් පාලන ඡන්දය සඳහා නාම යෝජනා පත්‍ර ලබා ගන්නට. ඉතින් අපි මේ රැවටීම දැන් නතර කරන්න ඕන. දැන් මේ රට කණ එක ඇති හොඳටම ඇති. දැන් මේක ලිමිට් එක පැනලා ඕව ගිහිල්ලා. අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ පට්ට බිස්නස් එකක්. ඒ වගේම ආගමත් අද ව්‍යාපාරයක් වෙලා ඉවරයි. තේරෙනවද? එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ අයවැය වාර්තා හදන්නේ කොහෙද? අයවැය වාර්තා හදන්නේ අපේ රටේ තියෙන අමාත්‍යාංශ 46. මේ අමාත්‍යාංශ 46න් තමයි අයවැය වාර්තා හදන්නේ. මේ හදන අයවැය වාර්තා වලට ප්‍රමාණාත්මක හා ගුණාත්මක අධීක්ෂණයක් කිරීම තමයි කළ යුතු වන්නේ. තේරෙනවද? ප්‍රමාණාත්මක හා ගුණාත්මක අධීක්ෂණයක් කිරීම තමයි කළ යුතු වන්නේ. ඒ වගේම විධායක ජනාධිපතිවරයාගේ වගකීම තමයි මූලික අවශ්‍යතා. පිරිසිදු වාස්තය, පිරිසිදු ජලය හා සමබර ආහාර වේලා. ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉන්නේ කවුද? ජනතා නියෝජිතයෝ. ජනතා නියෝජිතයෝ කියන්නේ ජනතාවට සේවය කරන්න දැනගන්න ඕන. විශේෂයෙන් අපේ ග්‍රාම සේවා කොට්ටාස වල තියෙන ඉන්න රාජ්‍ය නිලධාරීන් කවුද? එයා මොනවද කරන්න කියලා දැනගන්න. දැනගෙන ගියොත් කොහෙද? කතරගම. නොදැන ගියොත් අතරමඟ. මම යන්නේ දැනගෙන මම කියන දේ කරනවා, කරන දේ කියනවා. ඉතින් අපි මේ සුපිරි වෙනස අපි කරනවා. 2029 අපි මේ සුපිරි වෙනස කරනවා. ඔයාලා අපි සමග එකතු වෙන්න. SCD සංවිධානයත් එක්ක එකතු වෙන්න. ඔයාලගේ ආර්ථිකය ගොඩනැගීමට අපිට ලස්සන වැඩ පිළිවෙලක් තියෙනවා. S කියන්නේ scientific, H කියන්නේ humanity. මනුස්සත්වය, D කියන්නේ ඩෙවලොප්මන්ට්. මිනිසාගේ මොළය විද්‍යානුකූලව සංවර්ධනය කිරීම. ඉතින් මම මේ වෙලාවේ ඔයාලට කියනවා මෙතනින් පස්සේ ඡන්දයට යද්දි අනිවාර්යෙන්ම ඔයා අමතක කරන්නේ නැතුව ඔයාගේ මොළය රැගෙන යන්න. මොළය රැගෙන ගියේ නැති නිසා තමයි අපි මේ විදියට මෙහෙම වුනේ. ආයේ මෙහෙම කරන්න එපා. පළමු තැන දෙන්න තමන් උපන් මේ ලස්සන මාතෘ භූමියට. දෙවනි තැන තමන්ගේ වැඩ කරන ආයතනයේ, තුන්වෙනි තැන තමන්ගේ ආදරණීය දරුපවුලට, හතර තමන්ට. මෙන්න මේ ක්‍රමය තමයි ජපානයේ දියුණු කරන්න යොදාගෙන තියෙන්නේ. ඉතින් අපි යොදා ගන්න ඕන අන්නේ ක්‍රමය. එතකොට තථාගත අමාමෑණි බුදු පියාණන් වහන්සේ අනුදැන වදාළ එකම රාජ්‍ය පාලන ක්‍රමය තමයි මහා සම්මතය. ඔයාටත් අයිතියක් ඇති, මටත් අයිතියක් ඇති, හැමෝටම අයිතියක් තියෙනවා කියන එකයි. ඒ කියන්නේ දැන් පක්ෂග්‍රාහී වුණොත් විපක්ෂයක් ඉන්නව නේද? එක පැත්තකට හොඳක් වෙද්දි අනිත් පැත්තට අගතියක් එනවා. ඒක අවශ්‍ය නැහැ. අපිට පුළුවන් අපේ මේ පුණ්‍ය භූමිය ජාලි ගොඩ නගන්න. My dear friends, my dear sisters and brothers, my dear sons and daughters, my dear fathers and mothers, you all are very lucky because you recognize me. My dear, you know our great teacher, leader, showing the path. You have to understand and you have to follow by yourself. Life like a time bomb. Please help others. Good luck. Thiruvan Sarna. Jai Jai Mega.